ඔබට මොකද කියන්න තියෙන්නේ? අපරාධය. මම දන්නේ ඒවල මිස් කොහොම ඉන්නවද කියලා. ඔයාලා පුරුදු වෙති. උනාට මේ බලන්න සීතල මේ. ඒ මිකි. ඒ චිකි. මගේ යාළුවා චිකි. ඔයාගේ යාළුවෙක් නැද්ද චිකි? නැහැ. ලයිට්ස් on කරන්න. මෙතන මේ මාස්ටර් බෙඩ් එකක් තියෙනවා. එතන පොඩි වාඩි වෙන්න. Good morning guys. Good morning. අපි ටියුෂන් ඉන්නකද වීඩියෝ එකක් හදන්නේ. Trigger bar එකේ C block එකේ මේ තියෙන C block එක මේ trigger bar. ඉතින් plate entrance එක තියෙන C block එකේ ඉතින් අතට යන්න පුළුවන්. මේකේ මෙතන ඉස්සරහම තියෙන්නේ Gregory Bangalow. Balon sahara gitu dan aslam Bangalow ada nambah gap dia nawan yang nambah emang description kayak dahan nang walta මේ තියෙන කාර් පාකින් එක කපේකින් එකකින් අතුරු වුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා පොඩි ගාඩන් එකක් වෙනවා බලා ගන්න. කාර් පාකින් එකේ වෙහිකල් 4-5ක් විතර පාක් කරන්න පුළුවන් වෙනවා. අපි ගිය දවසේ ගොඩක් රූම්ස් බුක් වෙලා තිබුණේ. මෙතනදී මේ පොඩි ගාඩන් එකක්. මේ ගාඩන් එක පොඩි ගාඩන් එකක්. මේක කොට දෙනකොට ඇවිල්ලා ඉන්න පුළුවන්. හැන්ද වෙලාවකට ඉන්න පුළුවන් අපිට. ඒ වගේම මෙතනින් එහා පැත්තේ ගියාට පස්සේ ප්‍රධාන පාර තියෙන්නේ. මෙතන එහා පැත්තේ ග්‍රෙගරි පාක් එක. එතනින් එහාට පස්සේ ග්‍රෙගරි වැව තියෙනවා. ඊට පස්සේ පිටුරුක දරාගල තමයි තියෙන්නේ. එතන මේ හරහා තමයි අපිට එන්න පුළුවන්. මෙන්න මේ පැත්තෙන් තමයි අපිට එන්න පුළුවන් වෙන්නේ. බලන්න මේක ලස්සන. වීදි වල මම දැන් හිටිය දවසේ උදේ තමයි අපි පොඩ්ඩක් එළියට ආවේ. නැත්නම් මේ ටිකේ හුලඟත් එක්ක වීදි වැටලා තිබුණේ. ගොඩක්ම අමාරුයි. බලන්නක ලස්සන. number 1 room number 1 එක තියෙන්නේ entrance එකත් එක්කම තියෙන තමයි room එක තියෙන්නේ එක පල්ලෙහා floor එකේ තියෙන්නේ ඊට පස්සේ මේ තමයි මේ තියෙන room number 2 staircase එක උඩට යන්න ඉස්සෙල්ලා තමයි room number 2 එක තියෙන්නේ මේ තියෙන room number 3 එක මෙතන නම් ලස්සනයි කියලා හිතුණා මට room එක ලගිද්දිත් හිතුණා මේ මෙතන ගත්තා නම් හොඳයි කියලා ඒ වුණාට මම බැලුවේ view එක ග්‍රේඩ් පාක් එකත් එක්ක තියෙන view එක තමයි ideal කරේ මෙතන තියෙන්නේ view එකට නැහැ
රූම් එක නිස්කලංක රූම් එකක් වගේ. ඒ හින්දා මම අදහස් කරේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන මේ රූම් එක. ගෙගිරු බැංගලෝ එකේ විශේෂත්වය තමයි රූම්ස් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව විලා එකක් විදියට මේ සේරම හවුස් එකම අපිට ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒක ගත්තට පස්සේ වෙනම කෝකියක් අපිට දෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක යාළගේ දාන්නම්. ඒ නම්බරයට කතා කරලා ඔයාලගේ විලා එකක් විදියට මේ හවුස් එක ගන්න කැමැත්තක් තියෙනවා මෙතෙන්ට එන්න පුළුවන්. මාරම ලස්සන ප්ලේස් එකක්. එන්න දැන් අපි උඩට ආවා. ටියුලිප් රූම් එක. මෙතන තියෙනවා ලැවෙන්ඩර්. room number 7, room number 6. මෙතන තියෙන room number 5 කැමෙලියා room එකේ තමයි ඉන්නේ. හරිම මෙතන කාම්ප්ලේස් එකක්. ඒකට කියනවා කාම්ප්ලේස් එකක්. එතකොට මෙතන ඉන්නේ ග්‍රේවි පාර්ක් එකේ ග්‍රේවි ලේක් එකේ ඉඳලා එන්න ඕන B බ්ලොක් එකට. හරියට මතකයි බ්ලොක් එක B ට ගියලා ග්‍රේවි ලේක් එකේ. එතකොට ඇවිල්ලා එතන ඉස්සරහ තියෙන ග්‍රේවි බැංගලෝ කියලා. ග්‍රේවි බැංගලෝ එක තමයි එන්න ඕන. අපි රූම් එක තෝරගත්තේ රූම් එකේ කැමිලියා එක. කැමිලියා එක තෝරන විදිහ තමයි කැමිලියා එකෙන් අපි වගේ තියෙන්නේ මෙතන ග්‍රේවි ලේක් එක. සමහරවිට මේ අද සීතලයි මේතුමයි මේ ගුලගත් එක්ක පොඩි අපිට ඉන්නම වරණ පබල දෙන්නත් ඇති. මොකද මේ අපේ රූම් එකට උදේටම සීතල එනවා. ඒ හීටර්ස් අපි ඉල්ලගත්ත වෙනම ඒකට වෙනම චාර්ජ් කරන්න රුපියල් 500ක්. ඊට අමතරව කැමිලියා රූම් එක මාර ලස්සනයි. ඒ කැමිලියා මෙන්න ටියුලිප් රූම් දෙක තියෙනවා. ඒක තමයි මොකද view එකෙන් ලස්සන දෙයක් තියෙන්නේ. ඒක දෙයින් ෆේස් කරලා තියෙන්නේ මේ ග්‍රේවි ලේක් එකට. ඉතින් හරියට ගියට පස්සේ මේ රූම් ටුවර් එකක් යන්න. රූම් ටුවර් එක යමු. දැන් පොඩි කට්ටිය රූම් එක වෙනවලා තනිය පිස්සුවක් රූම් එක. රූම් ටුවර් එක යමු. ඊට පස්සේ අපි රූම් එක මේ බුක් කරේ අපේ ෆැමිලි එකට කැමිලියා රූම් එක රුපියල් 15000යි. කැමිලියා රූම් එක 15000 තමයි බුක් කරේ. ටික දවසක් ඉස්සෙල්ලා සීසන් නම් ටික දවසක් බුක් කරන්න. මම දවස් 20කට ඉස්සෙල්ලා බුක් කරේ. ඊට පස්සේ සීසන් රොක් සීසන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ අගෝස්තු මාසේ මේ රූම් සේරම බුකින්. රූම් සේරම මේ ඉන්නවා. හැම රූම් එකම වගේ බුක් මේ බිල්ල තියෙන්නේ. ඔච්චර කතාව. අතරම ලස්සනයි. මට අයියා දවස මම මේ ග්‍රේවි ලේක් එකේ ඇවිල්ලා පාකේ වෙට්ටේ ඉන්නකොට මම දැක්ක මේ ඉන්දලි බැංගලෝර එක. මට අයිඩියා එක මෙතෙන්ට එන්න. මට අයිඩියා තිබුණා ග්‍රේවි ලේක් එන්න. ඒ අයිඩියා ගිහින් තමයි මම ආවේ. එතන වස්සයි. හිතුව තරම් වන්සනේ අවශ්‍යතාවය තියෙන මට පොඩි දෙයක් විතර සෙල්ලම් කරවෙනයි අපි එතන ළඟ ෆිල්ටර් එකක් ළඟ මේ අවශ්‍යතාවය මේ කරගන්න ඕන. මොකද විතරත් එක්ක මේ ග්‍රේඩ් ලේක් මේ පාක්ෂයක දාගෙන පොඩි බබාලා සෙල්ලම් කරන එකට දාගන්න බැරුණා. ඒකට වැඩේ කරගත්තා. ඒකට ගොඩක්ම මේ ඉතින් අයිඩියා එක කරගන්න බැරුණා. තමයි ඉස්සන්. වෙනස්ම විදියක් නේ. අපි හැමදාම මේක කරලා ජීවිතේ මේලා වෙනස් විදියක් වෙනනේ බලන්නේ මේ වගේ කරට වෙලා. තමයි.
Camelia, අපි හිටපු රූම් එක. Hi. Hi. රූම් එකේ යනකොටම මිකි. Chiki. ඒ චිකි. මගේ යාළුවා චිකි. ඔයාගේ යාළුවෙක් නැද්ද චිකි? නැහැ. ලයිට්ස් ඔන් කරන්න. ලයිට් ඔන් කරන්න. මගේ තාත්තා මගේ තාත්තා මෙයාගේ යාළුවෙක් මගේ. ආයු ඔයා එන්න ආදි. බෙඩ්ස් දෙකක් තියෙනවා. මේක සිංගල් බෙඩ් එකයි. ඔක්කොම දාන්න පුතේ. මෙතන මේ මාස්ටර් බෙඩ් එකක් තියෙනවා. ඔයා අම්මා එතන පොඩි වාඩි වෙන්න. මේක මිරර් එක. මේක පේන්නේ මිරර් එක. එතනින් එළියට ගියාට පස්සේ මේ එතන සේන ග්‍රෙගරි වීව් එක මේ ග්‍රෙගරි එක. එතන වඩලා කොෆි එකක් බොන්න පුළුවන්. ඉතින් අපිට ගියාට පස්සේ මෙතන තියෙනවා view එක. මෙතන view එකේ තියෙන Pedro State එකයි අර මම නැගපු කෝවිල තියෙන තැන කෝවිල තියෙන්නේ. මෙතන කෝවිලයි මේ මෙතන මේ lakes මෙතන මේ වත්තක් තියෙන වත්ත තමයි පේන්නේ view එක. මෙතන ඈබත චුට්ටක් මෙතනට පස්සේ Gregory Lake එක. යා යම් බලන්න බාත්රූම් පැත්තට බාත්රූම් එකේ දෙන්නේ මම ඉතින් ඔක්කොම ටික රිවිල් එක උදේ ඉඳන් මම බලාගෙන හිටියේ මාර විදිහට ඒ බුල අපේ චුටි කෙනෙකුට කාර් එක වල ගිල්ලක් දාන්න යනවා. ඔන්න බලන්න බෑන. වාහන ටිකක් දැන් වාහන මම හිතන්නේ මේ ආපු වාහනද මන් දන්නේ නැහැ. අනික මිනිස්සෙක් කරනවා නම් පේන්නේ නැහැ මම හිතන්නේ මේ මිනිස්සයා යනවා මේ බැටරි යන්න වෙන්නේ තේ. කොහොමද වැඩ කරන්න ඕනේ? මේ බැටරිස් මාර කට්ටක් කරලා නැත්තේ. මාර කට්ටක් කරන හැටි දවස් කුලියට වැඩ කරන්න ගොඩක් මිනිස්සු. ඒ හින්ද වෙන්නේ නැති. පොඩ්ඩක් අර මම ඉස්සෙල් පෙන්නුවා මේ ගෙවල් ටික දැන් මම පේන ගෙවල් ටික. මේ පේන්නේ ගෙවල් ටික. ග්ලාස් එකකට පෙන්නන්න ග්ලාස් එක ඇහිලා තියෙන මේ ඇරි ගාම ලොකු සීතලයි. ඉන්න මේ ටිකේ සීතලට. ඉතින් ග්‍රේරිය චුට්ටක් පේනවා. මේ චුට්ට පේනවා කියන්නේ මයිතනට මොකද වගාවන්නේ බබා මේ තියෙන්නේ සලාද වල තියෙන දෙපැත්තකින් ඉඳලා ලීක්ස් තියෙනවා මැද ලීක්ස් තියෙනවා අර ලීක්ස් තියෙන්නේ මේ ටිකේ ලීක්ස් තියෙන දෙපැත්තෙන් තියෙන්නේ සලාද මේ සලාද බව කියන්නේ ඔව් ඒ මොන සෙකරන බලන්න ඒ පැත්තේ රොකම දෙමිල්ලයි උඩ බලන්න මීතුමා මේ කට්ටිය මම හිතන්නේ යනවා කොහේ හරි යන්න හදන්නේ උදේ පාන්දරම අපි වගේ අතටලා ඉන්නේ සීතලේ. එයාලා අවිල්ල කොහේ හරි රවුමක් යනවා. මොනක බබා අපි ගිය අවුරුද්දේ ඉඳන් අගෝස්තු 23 හොඳේ. ඒ වෙලාවේ මේ වගේ සීතලක් තිබුණේ නැහැ. කවුරු මොනසෙක් අතින් ඉඳන් කිව්වා මේ වගේ මේ කාලේ මේ වගේ සීතලක් මහයි උරගුත් නැහැ කියලා. බලන්න කියලා හිතලයි. ඔබට මොකද කියන්න තියෙන්නේ? අපරාධය ඉතින් අපි ගෙදර ලයින් එකට කොහොමද එහෙම රීති? අවු රෂ් දාඩි දාලා ඉන්න තිය. මේ දාඩි දාන්නේ නැහැ. එකම ඇඳුම ගොඩක් දවස් අඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඉන්න තියෙන්නේ. ආයෙත් වැඩි ගේන්න ඕනේ. ආයෙත් වැඩි ගේන්න ඕනේ. ඉන්න තියෙන්නේ. අප්පා සීතල. මේ බලන්න මේ තියෙන්නේ ගෙවල්. ගෙවල්. වල වෙන්නන්න මේ තමයි මොනවාට පස්සේ
මම දන්නේ ඒගොල්ලෝ මිනිස් කොහොම ඉන්නවද කියලා. ඔයාලා පුරුදු වෙති. උනාට මේ බලන්න සීතල මේ බලන්න. මේක මම ඔයාලට පෙන්නන්නම් මේක මේ ඉවරනාට පස්සේ මේ කන වීඩියෝ තියෙන්නේ. මේක දාබොල් මේක මේ අඩු වේවි. ඔය ටෙස්ට් එකක් තිබුණේ. ඊට පස්සේ ඒකත් එක්කම ගෙවල් එක වල දැන් වෙහිලා තියෙන්නේ. බලන්නකො මේ යාළුවෝ කොහොම ඉන්නවද කියලා. සගරිය මේ බලන්නකො. නේ බබා. මේ බලන්න මේ දේ දුන්න මේ එක පැත්තක ඔන්න වීදුම වැඩි වෙනවා. මට පෙන්නන්න විදියක් නැහැ නේ මේ ග්ලාස් ඇරියකම පොඩික මේ දෙවෙනවා. ඔන්න පැත්ත වීදුම ගානේ අපිට දේ දුන්නා. වෙලාවට හරි වෙනවා. තියන්නේ අසයිනේ දැන් දේ දුන්නා. වාව් මේකමයි වහින එක විතරමයි වැඩි.